Hi ළමයි welcome to my YouTube channel. ඉතින් මුලින්ම මම ආරාධනා කරනවා මගේ වීඩියෝස් ඔයාලා බලන්නේ subscribe නොකර නම් subscribe කරලා bell icon එකත් click කරලා මගේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා. ඉතින් ඔයාලට කොහොමද අද දවසේ එක දවසක නෙමෙයි දවස් දෙකක වගේ වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් මම පාන්දර 4:00ට වගේ කොහොමත් අවදි වෙනවා. හස්බන්ඩ්ට කෑම හදලා දෙන්න ඕනි. මේ එයාට වැඩට අරගෙන උදේම නැගිටලා ඉතින් මම මුලින්ම කරන්නේ කෑම හදන එක තමයි. ඊට පස්සේ බබාව මොන්ටිසෝරියට එක්කගෙන යන්න ඕනේ. එයාව මොන්ටිසෝරියට දාලා ඇවිල්ලා තමයි ඉතින් මගේ ගෙදර වැඩ ටික මම පටන් ගන්නෙ. මුලින්ම ඉතින් බබාව මොන්ටිසෝරියට දාලා යන්න ඕනි. ඔය වීඩියෝ එකක් මම අරගෙන තියෙන්නේ බබාව මොන්ටිසෝරියට දාන්න යනකොට. එයා ඉතින් දාලා ඇවිල්ලා තමයි මගේ වැඩ ටික මම පටන් ගන්නෙ. මුලින්ම රෙදි ටික සෝදලා දාගත්තා. ඉතින් වේලෙන්න මේ දවස්වල ගොඩක් අවුව තියෙනවා. ඉතින් ඔයාලගේ පැතිවලට කොහොමද වහිනවද පායනවද? ගොඩක් පැතිවලට නම් දැන් ඉතින් ගම් වතුරක් දාලා නේද? හොඳටම වැහැලා සමහර පැතිවලට හොඳටම පායනවා. මොනරාගල වගේ පැතිවලට නම් මම දැක්ක නිවුස් වලටත් කියනවා ගොඩක් පායලා යාලට බොන්නවත් වතුර නැහැ කියලා. අපේ පැත්තේ තත්ත්වය කිව්වොත් නම් ඉතින් ඉඳලා හිටලා වහිනවා. පෑවිල්ලත් ඉතින් තියෙනවා ගොඩක් අවුව සැරයි. මම මේ ටක් ගාලා බබාවත් මොන්ටිසෝරියට දාලා ඇවිල්ලා රෙදි ටික නම් මම උදේ සෝදාන්නේ නැහැ. මං කලින් දවසේ හවස තමයි රෙදි ටික හොදගන්නේ. හොදලා තියලා ඊට පස්සේ උදේට අවුව වැටෙනකොට මං අවුවට දාගන්නවා වේලෙන්න. ඒක මට ගොඩක් පහසුයි. නැත්තම් උදේට කරන්න හිටියොත් එහෙම ගොඩක් මහන්සි. ඉතින් මං අතේනේ රෙදි හොදගන්නේ. ඒක නිසා ඉතින් අද ඉතින් හස්බන්ඩ්ුත් පරක්කු වෙලා තමයි වැඩට ගියේ. ඉතින් එයත් වැඩට ගියාට පස්සේ රෙදි ටිකත් වේලෙන්න දාලා මං ආවා පිටිපස්සේ අපේ මේ කොටස අතුගා ගන්න. ඉතින් මේ පැත්තේ ගොඩක් හැඩි වෙනවා. කොස් ගහකුයි දෙල් ගහකුයි තියෙනවා. ඉතින් කොළ වැටෙනවා නිතරම. දැන් ඉතින් පොලොසුත් ඉවරයි, කොසුත් ඉවරයි. දැන් ඉතින් වැල තමයි තියෙන්නේ. මේක වරක ගහක් නෙමෙයි වැල ගහක්. දැන් ඉතින් ඉදිලා ගෙඩි වැටෙනවා හැම වෙලේම. ඒ පැත්තට යන්නත් බයයි. කොස්සට වැටිලා තියෙනවා. ඉතින් මේ හැම තැනම මං අද කොස්සට ටිකකුත් අහුලා ගත්තා මේ උයන්න කියලා. මං ඉතින් ඔය දැන් ටටක් ගාලා අතු ගා ගත්තා. මොකද මේ පැත්තේ හරියට කොළ වැටෙනවා. හරි කැතයි. ඉතින් මේ පැත්ත අපි පිටිපස්ස වුණත් ලස්සනට අතු ගාලා කරලා ඉතින් තියාගන්න එපයි නේද? ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ කරන්න ගත්තට පස්සේ තමයි මේ මං කොච්චර මහත් වෙලාද කියලා දැක්කේ. ඇත්තටම ඉතින් අපිට එහෙම ඉතින් ගාණක් නැහැනේ නේද? ගෙදර වැඩ කරගෙන ඉතින් ළමයාගේ වැඩ කරගෙන එහෙම ඉන්නකොට මේ ඇත්තටම ඉතින් එහෙම අපේ දේවල් ගැන හිතන්න ලොකුවට වෙලාවක් නැහැ. මේ වීඩියෝ එක බලනකොටත් මම බැලුවේ මං ඇත්තටම ගොඩක් මහත් වෙලා. දෝනේ හම්බුණාට පස්සෙත් මෙච්චර මහතට හිටියේ නැහැ. මේ මම මහන නිසා තමයි දැන් ගොඩක්ම මේ මහත් වෙලා තියෙන්නේ. මොකද මේ මහනවා කියන්නේ ඉතින් ඇඟ වෙහෙසන්නේ නැහෙනේ. පුටුවේ වාඩි වෙලා මේ ඉන්න එකනේ කරන්නේ. ඒක නිසා තමයි ඉතින් ගොඩක් මහත් වෙලා තියෙන්නේ. ඔයාලට දාලා තියෙන්නේ වෙන දවසක ඔය මේ වීඩියෝ එකක් පාපිසි වගේක් මහන එකක් ගමේ
ඇන්ටිලා කීප දෙනෙක්ම දෙන්නෙක් තුන් දෙනෙක්ම මගෙන් ඇහුවා මේ පාපිසි තියෙනවද කියලා. ඉතින් මම කලින් නම් පාපිසි මැහුවා. දැන් ඇත්තටම පාපිසි මහන එක නවත්තලා තියෙන්නේ. දැන් ඉතින් චූටි බබාලගේ ඇඳුම් එහෙම තමා මේ ගොඩක් මහන්නේ. දැන් ඉතින් කීප දෙනෙක්ම ඉල්ලපු නිසා මම හිතුවා පාපිසි ටිකක් මහලා තියාගන්න ඕනි කියලා. මේ තියෙන්නේ ඉතින් මහපු පාපිසි මම. ඔයාලටත් ඕනනම් මට WhatsApp message එකක් දාන්න. මම නම්බර් එක දාලා තියන්නම්. දවසක මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම් පාපිස්සක් කොහොමද ලස්සනට මහගන්නේ කියලා. මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. හවසට ඉතින් බබාට බයිසිකල් පදින්න යන්න ඕනි කියලා කියනවා. අපේ පාරේ ඉතින් පොඩි ළමයි කීප දෙනෙක්ම ඉන්නවා. එයාලා බයිසිකල් පදිනවා. ගොඩක් අය ඉතින් බයිසිකල් යරන් හවසට පාරට එනවා පදින්න. ඉතින් අපේ කෙනත් මේ දැක්කහම කියනවා මේ බයිසිකල් පදින්න යන්න ඕන. ආන බබා. දැන් ඉතින් ඔය අද තාත්තත් වේලස්සන ආවා. නූල මදිද? ඊට පස්සේ දැන් කොහොම හරි යාවත් එක්කගෙන මේ පල්ලහැ වෙලට ගිහිල්ලා සරුංගල් යවන්න. අපේ ගෙවල් වලට පල්ලෙහෙන් තියෙන වෙලක්. ඉතින් මේ උලන් එහෙම ගොඩක් තියෙනවා. පොඩි කට්ටිය ඇවිල්ලා සරුංගල් යවනවා එතන. දැන් ඉතින් මේ දෝනි තාත්තව කොහොම හරි කතා කරගෙන මේ සරුංගල් අරින්න ගියා පල්ලෙහැට. මමත් මහන ගමන් හිටියේ. ඊට පස්සේ මමත් මේ මහනික පැත්තකින් ගිහලා මටත් ආස හිතුණ පොඩ්ඩක් යන්න. පල්ලෙහැට ගිහිල්ලා බලනකොට දෙන්නත් එක්ක මේ වෙලේ සරුංගල් අරිනවා. කවුද මදර් බොයි? අදට වීඩියෝ එක මෙච්චරයි ඉතින් ළමයි. තවත් දවසක ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මම ඔයාලා බලන්න එන්නම්. thank you ඔයාලා හැමෝටම.